Right. ඔව් මම දැන් ඉස්සෙල්ලම අද අපි උදේ ඉඳලා මේ ගමුණු සිද්ධියත් සම්බන්ධයෙන් නිලධාරීන් මෙහෙවමින් එතන වෙච්ච තත්ත්වය සමනය කරගෙන තියෙන තත්ත්වය පරිපාලනයට ගේනවා. මේ වෙලාවේ තත්ත්වය සමනය වෙලා තියෙනවා. නමුත් මට කියන්නට ඕන අපි විශාල වශයෙන් කම්පනයකට ලක් වෙලා ඉන්නවා. විශාල කනගාටුවක් කම්පනයක් තිබෙනවා. මොකද රැඳවියෝ මේ ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව කාර්ය මණ්ඩලය මිය ගිහිල්ලා තිබෙනවා. ඒක රැඳවියෝද කාර්ය මණ්ඩලයේද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුෂ්‍ය ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. ඉතින් මම ඉස්සල්ලාම මිය ගිය අයගේ පවුල් වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සල්ලාම ප්‍රකාශ කරන්නට ඕන. දැන් සිද්ධිය වෙච්ච නිසා අපි එතනට ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා බලලා ඉදිරියේදී මේ වෙන දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ කියන තැන අපි ඉන්නේ. මේ කාටවත් අපි වරද පවරන්න හෝ එහෙම කරනව නෙමෙයි. මේක ඇත්තටම කම්පනයක් තියෙනවා. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ බාරේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම බාර ගන්න වෙනවා. නමුත් දැන් තියෙන්නේ මේකට පසුතැවෙන එකට වඩා වුණේ මොකද්ද? ප්‍රශ්නේ කොතනද? කවුරුන් හෝ වැරදි ලෙස කටයුතු කරලා තියෙනවද? ගැටුම ඇති වුණේ කොහොමද? ඉදිරියේදී මේව ඇති නොවන්නේ කොහොමද? කියන එකට අපි පහුගිය අවුරුදු කමාරම් මහන්සි වෙලා වැඩ කරලා තිබෙනවා. ඉතින් ඒක නිසා අපිට මුලින්ම මට ඒක තමයි මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. දැන් ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕන කියන දේ අපි ඉන්නවා. අමතුමා මේක පාලනය කරගන්න නැහැ කිව්නේ මොකද මේ දැන් මරණ ඒක තමයි මට දැනට තියෙන තොරතුරු අංග සම්පූර්ණව මං ගාව නැහැ. මං දැන් ගියාම තමයි හම්බ වෙන්නේ. ඔබ දන්නවා මෙතන ඇත්තටම කල්ලි කණ්ඩායම් දෙකක් අතර පාතාලයේ භද්‍රව වලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්‍රියේ තමයි ඉස්සෙල්ලම ගැටුම ඇති වෙලා තිබෙන්නේ. ඊයේ රාත්‍රී ගැටුමුත් කට්ටියක් තුවාල ලැබලා තියෙනවා. මොකද මේ ගැටුම බේරන්න කාර්ය මණ්ඩලයට වුණුත් පහර වැදිලා වුණුත් තුවාල ලැබලා හිටියා. ඊට ඊයේ රාත්‍රියේ සමනයටපත් කළා. නමුත් අද උදෑසන නැවත වතාවකින් උදේ ආහාර උන්ට දීලා ඔවුන් උසාවි කරන්න ලෑස්ති වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර ගැටුම් නැවත උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒක විසඳන්න අපේ කාර්ය මණ්ඩල පුළුවන් තරම් මැදිහත් වෙනවා. මොකද මුල් අවස්ථාවේම වෙඩි තියන්න හෝ ගහන්න යන්නේ නැහැ අපේ අය. අනිකුත් උපක්‍රම භාවිත කරනවා. අර එතනින් සෙනගත් විශාල ප්‍රමාණයක් ඉන්නවා සාපේක්ෂව. ඒක නිසා අපි බලමු. මොකද සමහර අවස්ථාවලදී මේ දේවල් සිද්ධ වෙනව නැතුව නෙමෙයි. නමුත් මේක සාධාරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මෙතන මිනිස්සු ජීවිත නැති වෙලා තියෙනවා. ඒ නිසා මේක තව හොයා බලන්නට ඕන. මම දැන් එතනට යන්න සූදානම් වෙන ගමන් තමයි බලලා මට මේ මයික්‍රොෆෝන් එක මේ විශේෂත්වය වෙන්නේ දෙපැත්තෙම මිය ගිහිල්ලා තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම කාර්ය මණ්ඩලයේ මොකද ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලය සමග නෙමෙයි ඈ. කාර්ය මණ්ඩලයට මේ කරදරේ වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. ඒ කියන්නේ කොයිම අවස්ථාවකත් ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි උනේ. නමුත් මම දන්නේ නැහැ ඒක කොහොමද උනේ කියලා වෙඩි වැදිලා තිබෙනවා බන්දරගා නිලධාරීන්ට. එතකොට ඔවුන්ගේ අතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි මහත්මයා මට හොයන්න තියෙන්නේ. මොකද මට වගකීමක් තියෙනවා මේ සියලුම රැඳවියන්ට සහ මගේ බන්දනාගාරයේ වැඩ කරන නිලධාරීන්ගේ ආරක්ෂාවට. දැන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් ඉදිරියේදී හරි අපහසු වෙනවා. ඒක නිසා අර වෙලා තියෙන ගැටලුව සහ තත්ත්වය පිළිගනිමින් ඒකට හේතු හදන්න හෝ එක්ස්කියුසස් දෙන්න අවශ්‍ය නැහැ. මේක දැන් විසඳුම් ඉක්මනින් හොයාගන්නට ඕන. මම දැන් ඔවුන් එක උදෑසන ඉඳලා ටෙලිෆෝන් වල විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ස්ථානය බලලා මොකද්ද වෙන්නේ කියලා ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවන තත්ත්වයට කටයුතු කරන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. දැන් සම්පූර්ණයෙන්ම නැවතිලා නේද? සම්පූර්ණයෙන් නැවතිච්ච බව තමයි මට තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නැවතුණාට දැන් අපි මැනේජ්මන්ට් එකක් වශයෙන් කොච්චර මහන්සි වෙන්න ඕනද මේක දැන් යථා තත්ත්වයට ගේන්න. දැන් හැමෝම මාධ්‍ය වලින් අපිට දොස් කියනවා කවුරුත් තොරතුරු දෙන්නේ නැහැ. දැනටවත් මගේ බන්ධනාගාරයේ ශේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨතම තුන් දෙනා තාමත් ඉන්නේ ඒක ඇතුලේ උදේ ඉඳන්. මොකද අපි යම් ප්‍රමාණයකට දෙන්න රැඳවි යම් ප්‍රමාණයක් වෙනත් හිරගෙවල් වලට යවනවා. මොකද අර ගැටුම් ඇති කරගත්ත කල්ලි ඔක්කොම එකට තියන්න බැරි නිසා. ඉතින් ඒකම තමයි තොරතුරු දෙන්න පරක්කු වෙන්නේ. මොකද හේතුව ඒගොල්ලෝ අපි තාම වැඩ. ඔව් සමනය වෙලා තිබෙනවා. නමුත් සමනය වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. යම් කිසි කාලික බන්ධනාගාරය ඔවුන්ගේ පාලනයට නතු කරගෙන තිබ්බද? ඒ තරම් තොරතුරු නම් මං ගාව දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ. නමුත් ගැටුම් ඇති වෙච්ච වෙලාවේ මම හිතන්නේ ඔවුන්ට ඉතින් යම් බලයක් තිබුණා නේ වෙලාවේ. ඒකනේ අපේ කට්ටියට තුවාල වෙන්නේ. සාමිය යන්නේ. නේ? මට අවසාන මූලික වශයෙන්ම කියන්න තියෙන දේ නැවත කියනවා. මෙහි මිය ගිය පවුල් වලට අපි පළ කරන ශෝකය සහ කම්පනය. ඒකේ අඩුවක් නැහැ.
ඔහු රැඳවියෙද්ද ඔහු පාතාලද කියන එක අපිට අදාළ නැහැ. මිනිස්සු මැරලා තියෙනවා. ඒ ගැන විශාල කම්පනයක් තියෙනවා. නොසුදු විය යුතු දෙයක්. ඒ නිසා ඒ වගකීම අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ අතේ තියෙන ආයතනයක්. ඒක අපි බාර ගන්න ඕනේ. බාර ගන්න ප්‍රශ්න විසඳන්න ඕනේ. ඔව් ඉතින් මම කියන්නේ ආණ්ඩුව තමයි. ඒකනේ මම වකීම් බාරගත්තේ. අධිකරණ ඇමතිවරයා වශයෙන්. සමස්ත ආණ්ඩුවම බාර ගන්න අවශ්‍යද කියන මම දන්නේ නැහැ. නමුත් අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ ආයතනයක් නේ. ඉතින් මට වකීම් බාර ගන්න වෙනවනේ. විපක්ෂ නායකතුමත් චෝදනා කරනවා මේ අවයිලබල් නැහැ මේක ආණ්ඩුව වකීම ගන්න කියලා. ඉතින් මම අරන් ඉවරයි. මම අධිකරණ ඇමතිවරයා. මගේ යටතේ තියෙන ආයතනයක තමයි මේක වෙන්නේ. ඒ වගකීම බාර ගන්න නිසා තමයි දැන් මම මේ ගමෝට ගිහිල්ලා ඊටු ප්‍රශ්න ටික විසඳන්න හදන්නේ. මේ බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් කවුරුද පුතාගේ කාලයක හිටන්නේ නැහැ. ඒක නෙමෙයි කොමසාරිස් පත් කළ නැද්ද තාම? නෑ දැනට අපේ ඉන්නේ ප්‍රසාද් මහත්තයා. එයා සාර්ථක ලෙස එක් කරගෙන යනවා. වැඩ බලනවද? වැඩ බලන පත්වීමක් දීලා තියෙන්නේ తాවකාලිකව. නමුත් එයා ඒක හොඳට කරනවා මේ අවස්ථාවේ. ඇත්තටම මේ අතපසුවීමක් කොහොමද මොකද මේ ඒක තමයි අතීතයේ අපි දන්නවා මේ වගේ සිද්ධි වුණා අපිට මීට පෙර මෙහෙමයි අතපසුවීමක් උඩාද කවුරු හරි ද්වේෂ සහගතව කටයුතු කරාද කවුරු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඉන්නකෝ හරිද පිටිපස්ස ඉන්න කට්ටිය ගැන මම දන්නේ නැහැ මං කියන්නම් වෙන දේවල් මේක ද්වේෂ සහගතව වුණාද අනීතික ක්‍රියාවක් නිසා වුණාද ඒව හොයා බලන්න තමයි අපි කමිටුපත් කරලා වැඩේ පටන් අරන් තියෙන්නේ එකක් සාතික කරලා කියන්නම් මෙහෙම කවුරු හරි දේශාගතව වැඩ කරලා තියෙනවා නම් අනීතිකව වැඩ කරලා තියෙනවා නම් ඒ පොලිසිය හරහා නිසි විමර්ශන කරලා ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ ආත්ම ආරක්ෂාවට කටයුතු කරපු කට්ටිය, තත්ත්වය පාලනය කරන්න කටයුතු කරපු කට්ටිය. ඒ නිසා මේ තොරතුරු ඔක්කොම හොයාගෙන අපි හෙට හෝ අනිත් හෙට බොහෝ දුරට හෙට වෙනකොට තොරතුරු තියෙයි. මගේ ජේසන්ලානේ සූල දෙනා මේක ඇතුළේ ඉන්නේ. තවමත්. හරි? ඒක නිසා මෙතන අපි ඇත්තටම ගන්න ඕන පරිවිනේ තමයි මේ කම්පැනි අපිට තියෙන්නේ. මේක අපි විසඳ ගන්න කටයුතු කරන්න ඕනේ. යම් සාකච්ඡා කියන්නේ තත්ත්වයන් පිළිබඳ වාර්තා කිරීමක් කළා. ඔයට යම් පියවර ගන්නවා එතන. තත්ත්වය පිළිබඳ වාර්තා කළා. ජනාධිපතිතුමා මොන වගේ මතයකද මේ වෙලාවේ ඉන්නේ? නෑ ඉතින් මම දක්වපු මතය තමයි මේක නොසිදු විය යුතු දෙයක්. ඉදිරියේදී මේක වෙන්න දෙන්න බෑ. කොතනද අපිට වැරදුනේ? කොතනද තියෙන්නේ ලූස් තැන? ඒක හයි ගස්සන එක තමයි දේ. මොකද අපි කවුරුත් කැමති නැහැ කිසි දෙනෙක් මෙහෙම වෙනවට. කිසි කෙනෙක් කැමති නැහැ. හිතාමතා කරන්නේ නැහැ කිසි දෙනෙක්. නේ? එතන තමයි ඉන්නේ. ඒක නම් මම දන්නේ නැහැ මහත්තයා හොයලා බලමු. ඒක හොයලා බලලා මම උත්තර දෙන්න. හරි එහෙනම් මම දන්නෙත් මට එන තොරතුරු අනුව 15ක් 20ක් 25ක් වගේ තියෙන්නේ මට ෂුවර් නෑ. මොකද පහුගිය පැය දෙකේ මම සෝෂල් මීඩියා බැලුවේ නෑ. මම දැන් හරියට ගිහිල්ලා තොරතුරු සංඛ්‍යාව ගන්න ඕනේ. අනිත් තොරතුරු මට හරියට ඇවිල්ලා නෑ. අනිත් තොරතුරු මට නිල වශයෙන් එක වාර්තාවක්වත් ලැබිලා නෑ. මම මේ සැරෙන් සැරේ ටෙලිෆෝන් එකෙන් ගත්ත ඒවා තමයි කියන්නේ.